අපේ ගෙදර රවටර එක පාසර්ඩය මුළු ගම දන්න ඉතින් කොහොමද පස්සවර්ඩ වෙනස් කරන්න අපේ රවටර එක අපි අද බලමු කොහොමද පාසර්ඩ වෙනස් කරන්න කියලා අපේ ගෙදර තියෙන රවටර එක දෙවා රවටර එක ගන්න ගේ රවටර එක යට තීරවනේද ලොකු විස්තරයක් ගහලවා සමහරට වයිෆයි පාසර්ඩ් කියලා යුස පාසර්ඩ් කෙලගත්තේ නවා ඒක ගහ ලොග්ගෙන් හදල තියබ එක ගහ ලොග්වෙන්ඩ බෑනේද ඒකට එහෙම ලොග්වෙන්ඩ බෑ එකට ලොග්වෙන්ඩ ඕනි විදිහත්තියෙනවා වගේ රවටර එක අනිවාරෙන් යට තියෙනවා නේම් පාස්වර්ඩ් කියලා වෙනම එකක් එක වයිෆයි පාස්වර්ඩ් එක නෙමේ පටල ගණ්ඩිපා වයිෆයි පාස්වර්ඩ් එක ඊට අමතරව යාලා මෙන්ෂන් කරලා තින IP ඇඩ්‍රස් කියල එක එකන් සාමාන්‍ය ලංකාවෙන තියෙන 192.168.1.1 ඔය වගේ URL ඇත්තම ලංකාවේ තියෙන් ඉතිං ඔයාලට තියෙන්නේ මොකක්කර බ්‍රවස එකක් ගන්න ඊට පස්සේ ගිහිලා සර්ච් බාර එක සර්ච් කරගන්න ඒ තියෙන අංකි ඉගැන්නේ 192.168.1.1 ඕක රවටරෙන් රවටර එකට වෙනස් වෙන ම නම් කියන්න මොක් රවටරගත් තිරන රවටරෙන් රවටරකට එක වෙනස් එක හින්ද ඒක ගන්න අරගෙන ඒ රවටරගේ යට තින IP ඇඩ්‍රස් එක ඔයාගේ තිනක් සර්ච් බාරක සර්ච් කරන්න ඊට පස්සේ කෙලින් මෙනවට ලොග් වෙන්න වෙනවා පේජ් එක ඒ ලොග්වෙන්න පේජ් එක අර ඔයාගේ රවට් එක යට තිබුණ යුසනේමන් පාස්වර්ඩ් කියලා ඒ දික ගහල ඒකට ලොග්වෙන් ඊට පස්සේ ඕක ඇතුළේ තියෙනවා වෙනම Wi-Fi settings යටතේ තියෙනවා WPS නැත්තම් WPA කියලා setting එක. ඒ කියන්නේ WPA කියන්නේ Wi-Fi protection access. ඒ දෙක පටල ගන්න එපා. මේ settings එක ඒ කියන්නේ කොහොම තිබ්බත් ඒ දෙකෙන් එකක තමයි තියෙන්නේ. ඔයා ඒක ක්ලික් කරලා ඒක තියෙනවා ඊට පස්සේ ඔයාගේ දැන් තියෙන password එක පෙන්නලා. ඒක ක්ලික් කරගන්න ඒක තියෙනවා නැත්නම් show password කියලා ටික එකක් දාන්න හරි ඔක වෙනස් වෙන system එකට ඒකයි. ඊට පස්සේ ඒක ක්ලික් කරලා වගේ තියෙන පාස්වර්ඩ් එක මොකක්ද කරන්න ඕනේ මකන්න ඕනේ මකලා අලුත් පාස්වර්ඩ් එක තියෙන ටයිප් කරලා සබ්මිට් කරන්න සබ්මිට් කරලා එතනම තියෙනවායි පල්හා සෙටින්ග්ස් ඇතුලේ රීබූට් කියලා එතනින් ඔයාලට ක්ලික් කරලා රීබූට් කරගන්න පුළුවන් එහෙම නැත්නම් හරිම ලේසි ලංකාවේ ගොඩාක් අය කරන්නේ ටග් ගාලා ගිහලා ස්විච් එකෙන් රවුටර් එක ඔෆ් කරන එකනේ ඉතින් ඔයාලට එහෙම කරන්නත් පුළුවන් ඕනේ නම් එහෙනම් අද පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න දැනගත්තනේ වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයාර් එකක් දාන්න thank you so much වීඩියෝ එක බලුවා